සුබ දවසක් යාළුවනේ ඔයාලට. ඉතින් මං හිතනවා කට්ටියම හොඳින් ඇති කියලා. දැන් අලුත් අවුරුද්දත් ළඟ වෙනවනේ. ඉතින් අලුත් අවුරුද්දට ලහි සැරසෙනවා ඇති කට්ටිය නේද? ඒත් එක්කම මේ ලොකු ඉදෝරෙකුත් තියෙනවා ඉතින්. අපිටත් ඒ වගේමයි ඉස්සර නම් නුවරඑළිය වගේ හොඳ හීතල මීදුම් බාලා හොඳ පරිසරයක් තිබුණා. මේ දවස් ටිකේ නම් දැන් සති දෙකක විතර හොඳටම ගෙනියන් වෙලා අපිට ඉන්නත් අමාරුයි. වතුරත් නැහැ. මොනා කරන්නද යාළුවනේ. ඉතින් මේ මගේ මල් යාළුවෝ ටිකත් ඉතින් වතුරේ ඉල්ලනවා. ඉතින් ඒගොල්ලන්ට වතුර ඕනිනේ නිතරම. කොහොම හරි ටික ඉතින් වතුර දානවා. ඉතින් මම ඔය කතා කරන අතරේ ඔයාලට පොඩියට මල් පැකේජ් එකක් දෙන්න කියලා බැලුවේ. මොකද දැන් අවුරුද්දටත් ගෙවල් සරසන්න අලුත් නෑ. දැන් වෙනකොට ලස්සනට තියන්න කට්ටිය කැමතිනේ. ඉතින් අඩු මුදලකට පොඩි මල් පැකේජ් එකක් දෙන්න කියලා හැදුවේ යාළුවනේ. මේ බලන්නකො මේ ගහ මලට වැඩිය ගහ තමයි ගොඩක්ම ලස්සන. බලන්නකො රැලි වැටිලා ලොකු කොළ වැටිලා ලස්සනට වඳුරු වාගේ විහිදිලා තියෙනවා. ඒකේ මල් කැකුලක් තියෙනවා යාළුවනේ. මේ තාම පිපිලා නෑ. ඔය පිපිගෙන එන්නේ. මේක රෝස පාට යාළුවනේ. ඒ මල ඔයාලට මම පෙන්නන්න. මෙන්න මේ මල. දිලිසෙන රෝස පාටක් යාළුවනේ තියෙන්නේ ඔය. බලන්නකො මම මේවට වැඩියෙන් දාන්නේ කාබනික පෝරනේ. ඉතින් යාළුවනේ මල් හරිම ලස්සනට ස්වභාවික පාට විදිහට දෙනවා යාළුවනේ. මේ තියෙන්නේ ගහ. ඒ ගහත් හරිම ලස්සනයි යාළුවනේ. මේ කොළ ඉතින් එන්නේ ඒකේ පැලයක් තමයි මෙන්න මේක. ඒක පැලක් දෙනවා හොඳට කට් කරපුවාම යාළුවනේ. හොඳ පැල තොගයක් ගන්න පුළුවන්. මේ කට් කර ගන්න පුළුවන්. ඒක තියෙනවා මෙන්න මේ ගහ. මේ බලන්නකො පොඩි පැලේ ඉඳලා හැදිච්ච හොඳ ගහක්. ඒකත් හොඳට කට් කර ගන්න පුළුවන්. ඒක තද රතු ලෝන් ටේල් වෙන මලක් යාළුවනේ. මේක ලෝන් ටේල් වෙනවා. මෙන්න මේ මල අවුව නිසා පේනවද දන්නේ. මෙන්න මේ ලෝන් ටේල් වෙන මලේ මේ ගහේ පැලයක් තමයි යාළුවනේ. බලු දිව කියලා කියනවා. ඔය ඔන්න ඕකේ පැලයක් තමයි මේක යාළුවනේ. මේක සිසෝ එකක්. මේ ඒකත් කට් කරගන්න පුළුවන් හොඳට යාළුවනේ. ඒකේ ඒ සිසෝ ගහෙත් මලයි පොහොට්ටුවයි තියෙනවා. මේ බලන්න දම් පාට පොහොට්ටුව. ඔය පොහොට්ටුවයි මලයි තියෙනවා. ඒත් එක්කම ඔයාලට මේ පඳුරක් තියෙනවා යාළුවනේ. මේ ඒකේ ලොකු ගස් ගහයි තව මල් ආසන්න ගස් 3ක් විතර නෑ. ඒවයිත් මල් තියෙනවා යාළුවනේ. ඉතින් එතන ගස් 4ක් විතර තියෙන බුෂ් එකක්. ඒක පික්මී කියන්නේ. මේකේ චූටි මල් ගොඩාක් ලස්සනට පිපෙනවා. රෝස පාටට හුරු තැඹිලි පාටක් තියෙනවා. ඔම් බලන්න හරිම ලස්සනයි. මේක පඳුරට හැදුනහම මල් ගොඩාක් පිපෙනවා යාළුවනේ. ඔයාලා දැකලත් ඇති. ඔන්න ඔය ගස් 4 ඔය මව් ගස් 4 යාළුවනේ. මම ඔයාලට රුපියල් 4000කට දෙනවා යාළුවනේ. ඉතින් මේක ගන්න කැමති යාළුවෙක් ඉන්නවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න යාළුවනේ. මං අද උදේ මේවට දීරපෝර ඇල්බට් සොලියුෂන් ඕවා ගැහුවා. මං ඒවා අනිත් අය නම් සතියකට සැරයක් වගේ ගහන්නේ. මම නම් ගහන්නේ මාසෙකට වතාවයි. අර ලූණු පොතු ඒ වගේ දැන් අර පල් වෙන්න තියලා ඒ වගේ හැවුවා ගිය සතියේ. අද ගැහැව්වා ඇල්බට් සොලියුෂන්. ඉතින් මේ යාළුවනේ මගේ නම්බරේ WhatsApp එකේ නම්බරේ 077යි 10යි 20යි 879. ඉතින් කැමති යාළුවෙක් ඉන්නවා නම් මේ පැකේජ් එක ගන්න කෝල් එකක් හරි මැසේජ් එකක් හරි තියන්න යාළුවනේ. ඒත් එක්කම යාළුවනේ මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. ඒ වගේම තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න කියලා යාළුවනේ. එහෙමනම් යාළුවනේ අදට මම නවතින්නම්. මගේ මේ චූටි තවානේ ලොකු මල් තොගයක් නෑ යාළුවනේ. ටිකයි තියෙන්නේ. පොඩි තවානක්. ඉතින් මට ඉඩ කඩ මදි ලොකු තවානක් හදාගන්න. ඉදිරියට මම ඔයාලට මේ හදලා තියෙන සීඩ් වල මේ සීඩ් දෙන්න බලාපොරොත්තු වෙනවා. මම ගොඩක් සීඩ් හදලා තියෙනවා. එහෙනම් යාළුවනේ ඔයාලට සුමන සමන් දේවි පිහිටයි. අදට මම නවතින්නම්. ආයත්
වීඩියෝ එකක් අරගෙන එන්නම් යාළුවනේ. සුබ දවසක් ඔයාලට.